ඉතින් ඔයාලට නිකමට හිතෙන්නේ නැද්ද ඇයි මෙච්චර ගොඩක් වේකන්සි එන්නේ කියලා මෙච්චර ඉක්මනට අතට මොයා විතර යන්නේ මේ අත දෙයක් කොහෙවත් හොයාගන්න බෑ ඕක. thank you අනේ හරිද? නොදන්න දෙයක් කවුරු හරි මම නිසා දැනගෙන ඒ නිසා යා හරි දෙයක් කරනවා නම් මම මොකද සතුටුයි යන්නේ. ඇටෙන්ඩන්ට් එහෙම නැත්නම් F&B ටීම් මෙම්බර් කියන්නේ F&B assist food and beverage සර්විස් ඇසිස්ටන්ට් කියන්නේ නිකන් නම් දෙක එක වගේ යන නම් දෙක නේ. ගොඩක් අය දන්නේ දේවල් ගොඩක් කියනවා. ඒක නිසා ස්කිප් කරන්න නැතුව වීඩියෝ එක බලන්න. Welcome back to my YouTube channel. පළවෙනිටම sorry මට කියන්නේ එක දිගට වීඩියෝස් දාන්න බැරි වුණා. ඒකට sorry. කොහොම හරි අද යමු අපි ස්පෙෂල් ටොපික් එකකට. අද අලුත් ටොපික් එකකට. මේක මම දැක්කේ FB වල groups එහෙම හදලා තියෙනවානේ Instagram සමහරවිට FB වල groups හදලා තියෙදි මම දැක්ක එක දිගට ළමයි මේ පොසිෂන් එකට ඇප්ලයි කරනවා කියලා දාලා තිබ්බා. ඉතින් ඔයාලට නිකමට හිතෙන්නේ නැද්ද ඇයි මෙච්චර ගොඩක් වේකන්සි එන්නේ කියලා මෙච්චර ඉක්මනට ඒ කියන්නේ මම හිතන්නකෝ පොසිෂන් අපි හිතමුකෝ ජොබ් රෝල් 10යි තියෙන්නේ 10 දෙනාවයි මේ පොසිෂන් එකට ගන්න පුළුවන් කියලා. ඒ 10 හැම මාසෙම දානවා. ඔයාලා හිතන්නේ ඇයි ඉතින් 10 දෙනෙක් ගත්තට පස්සේ ඒක ෆිල් වෙනවනේ. ඒතර ආයෙ ගන්න බෑ කාලෙකට. හැබැයි මේක හැම වෙලේම ගන්නවා. ඔයාලා හිතන්නේ ඇයි කියලා. අන්නේ ඇයි කියන එකට උත්තර දෙන්න තමයි අද ආවේ. අද අපි මේන්ලි ටොපික්ස් දෙකක් ගැන කතා කරනවා. ඒක මම දැක්කලා කියන්න ඕනේ දෙයක් ඔයාලත් එක්ක ෂෙයා කරගන්න. නේ ගොඩක් අය දන්නේ දේවල් ගොඩක් කියනවා. ඒක නිසා ස්කිප් කරන්න නැතුව වීඩියෝ එක බලන්න. ඉතින් අපි යමු අද වීඩියෝ එකට. නමයි ඔයාලා දන්නේ මට හරි සතුටුයි. ඒ කියන්නේ මේ මම උනත් යන්න කලින් දැන් වීඩියෝස් හොයද්දි කැබින් ක්‍රූලා ගැන ගොඩාක් වීඩියෝස් තියෙන කෙනේ. ඇත්තටම මට ෂෙයා කරන්න ගොඩක් දේවල් මේ ලංකාවේ ඉන්න අයයි රට ඉතින් මගෙන් අහන්න දැන් ඇත්තටම කැබින් ක්‍රූලා ගැන ගොඩාක් වීඩියෝස් තියෙනවා. මට ඕනේ මේ ග්‍රවුන්ඩ් ස්ටාෆ් එකේ අර කට්ටියට හොයාගන්න බැරි වෙන විස්තර ටික ඔයාලට ෂෙයා කරන්න. ඉතින් මමත් යන්න කලින් බැලුවා ඉන්දියන් බෝයි කෙනෙක්ගේ වීඩියෝස් ටිකක් තිබිලා ඒක තමයි බැලුවේ. ඒකෙත් සමහර දේවල් පැහැදිලි නැහැ. සමහර දේවල් කියලා තියෙනවා. දැන් තමයි මට තේරෙන්නේ ඒවා හරි කියලා. ඒතර යන්න කලින් එක තේරෙන්නේ නැහැ. ඒතකොට ලංකාවේ එක්කෙනෙක් හොයාගෙන හරි අමාරුයි. ඒතර මට දැන් මෙසේජ් දාලා කට්ටිය කියන ඉන්බොක්ස් මෙසේජ් දැම්ම මම ඒ ටික එක්ස්ප්ලেইন කරාම එයා කියනවා මම කියනකොට ඔයාලා අහලා ඉන්නකෝ. කොහොමද බෑ ඒක කරන්න? එයාලා කිසිම දෙයක් එළියට දෙන්නේ නැහැ. thank you so much මම ඔයාගේ YouTube වීඩියෝ එක මේ subscribe කරලා පළවෙනි දවසේ ඇත්තටම ඔයා විතර යන්නේ මේ අත දෙයක් කොහෙවත් හොයාගන්න බෑ ඕක. thank you අනේ හරිද? දැන් QDF එකේ කරා beauty free එකේ මේ දැන් අපි මැනේජර් කෙනෙක්ගෙන් සුපර්වයිසර්ස් ලාගෙන් පර්මිෂන් අරගෙන කොච්චර අපේ qualifications තිබ්බත් යාලා accept කරන්නේ නැත්නම් අපිට මේ department change වෙන්න දෙන්නේ නැහැ කියනකම් ඉන්නවා. එකම එක වීඩියෝ එක ගොඩාක් views අඩු එකක් මම හොයාගත්තේ. මේ මට අහම්බෙන් මොකද වීඩියෝස් ටික හම්බුනේ මට මාර හැපි ශ්‍රී ලංකන් කෙනෙක් අපිට මේ දෙයක් දැනගන්න පුළුවන් ඒකයි ඇත්තටම thank you හොඳේ. එතකොට ඔය විදිහට මට හරි සතුටුයි. එතකොට කියන්නේ නොදන්න දෙයක් කවුරු හරි මම නිසා දැනගෙන ඒ නිසා යා හරි දෙයක් කරනවා නම් මම මොකද සතුටුයි යන්නේ. මේ ඒ වගේ තව ඉස්සරහට ගොඩාක් කියන්නේ මම දන්න දේවල් ටික ඔයාලත් එක්ක ෂෙයා කරගන්න. ඒවා විතරක් නෙමෙයි මගේ ලයිෆ් එක්ස්පීරියන්ස් මම ඔක්කොම ඔයාලත් එක්ක ෂෙයා කරගන්න හිතන් ඉන්නවා. ඒක නිසා තාම subscribe කරේ නැත්නම් දුවලා ගිහලා subscribe කරන්න. ඒ වගේම කරපු නැති කවුරු හරි ඉන්නවා නම් යාළුවෙක් මේ සම්බන්ධව දැනගන්න ආසාවෙන් ඉන්නවා නම් මේක ෂෙයා කරලා කියන්න මෙන්න මෙහෙම channel එකක් තියෙනවා කියලා. ඉතින් ඕකේ. දැන් අපි යම් වීඩියෝ එකට අනම්මනම් ආනා විස්තර තමයි ඕන. ඕකේ අපි දැන් යම් වීඩියෝ එකකට ඉතින් නමයි දැන් ඔයාලා දකින්න ඇතිනේ thumbnail එකේ මොකද්ද තිබ්බේ කියලා. ඉතින් thumbnail එකේ විදිහට QDF එකේ මම F&B department එකේ තමයි දෙක කැඩෙන්න මේන්ඩි මේ මම ඔය topic එක තෝරගත්තේ ඔය නම් දෙකම එක වගේනේ. F&B attendant එහෙම නැත්නම් F&B team member කියන්නේ F&B assist food and beverage service assistant කියන්නේ නිකන් නම් දෙක එක වගේ යන නම් දෙකක්. ඒතර කට්ටිය හිතනවා මේ දෙක එකක් වෙන්නේ නැති කියලා. මේ දෙක එකක් නෙමෙයි මේ දෙක જાති දෙකක්. මොකද ඉස්සර ඉඳන්ම F&B attendant F&B
ටීම් මෙම්බර් කියලා නෙමෙයි මම දැන් ඉස්සර ගියේ F&B attendant කියලා. අර YouTube එකේ තව වීඩියෝස් වගේක් තිබ්බා ගර්ල් කෙනෙක්ගේ cabin crew uniform එකක් ඇඳලා එයාගේ වීඩියෝස් තනිකර කියන්නේ දැන් අපේ කට්ටිය මොනවාද අපේ මේ ටීම් එක ආවට පස්සේ හිට ඔක්කොම බලලා ඉන්නේ. ඒ කියන්නේ අලගෙන වෙන කිසිම පොසිෂන් එකක් සේල් එකේ වාද කස්ටමර් සර්විස් ඒජන්ට්ස් ලවත් කිසි දෙයක් නැහැ. අරයාගේ වීඩියෝස් ටික විතරයි තියෙන්නේ මේ ග්‍රවුන්ඩ් ස්ටාෆ් යුනිෆෝම් එකකට vlog කරන එක්කෙනෙක් කියලා. ඉතින් කොහොම හිතන් ඉන්නේ දැන් මේ වගේ වෙන්න ඇති කියලා. එතකොට මේ F&B attendant කියලා එක දැන් යන්නේ F&B team member කියලා. මම දැන් attendant තාම යනවාද කියලා. ඒක හරියට. මේ කොහමද තව පොසිෂන් එකක් යාලා දාලා තිනවා ඒ F&B service assistant කියලා. එතකොට මේ දෙක සම්පූර්ණයෙන් වෙනස් දෙකක්. සම්පූර්ණයෙන් වෙනස් කියන්නේ යුනිෆෝම් එකද, salary එකද, benefitsද, කරන්න ඕනේ දේවල් ඒ හැම දේම සම්පූර්ණයෙන් වෙනස්. දැන් අපි කතා කරමු මොනවාද මේ වෙනස්කම්? මොනවාද මේ මං කියන්න යන්නේ දේවල් කියලා අපි දැන් බලමු. එතකොට මුලින් අපි ගමු F&B attendant නැත්නම් F&B team member කියන එක ගමුකෝ. එතකොට මේ මම අභ්‍යන්තරය ගැන කියන්න දන්නේ නැහැ. ඒ කියන්නේ හරියටම මේ කියන්නේ මේකට යනවාට මේ සුදුසුකම් තියෙනවා කියලා කියන්න මම දන්නේ නැහැ මොනවද කියලා බලන්න කියලා. මම වෙනස්කම් ටික කියන්නම්. ඒ කියන්නේ ඔයාලට මොනවද ලැබෙන්නේ? ඒ අදාළ වෙනස්කම් ටික අපි කතා කරමු. ඉතින් F&B team member නැත්නම් attendant කියලා ගන්නේ lounges වල work කරන්නේ. අපි ඒව ගැන කතා කරොත් يعني in detail කතා කරන්නේ නැහැ. අපි බලමු මොනවාද කටායාවෙසකේ තියෙන lounges කියලා. ඒ කියන්නේ mainly කටායාවෙසකේ මෙන්න මෙහෙම කියලා lounges ටිකක් තියෙනවා. අදත් බලනවා නැත්නම් මට මතක නැහැ. අතන මතක නැහැ මේකේ නම් ටික නම් මට මතක නැහැ පොඩ්ඩක්වත්. පළවෙනි එක තමයි Al Safa first launch කියන එක. ඒක තමයි ලෝකෙ තියෙන හොඳම ලෝන්ජ් එකක්. හොඳම එයාලයින් ලෝන්ජ් එකක්. ඒක රිසර්ව් කරලා තින්නේ ෆස්ට් ක්ලාස් පැසෙන්ජර්ස්ලට. හරිද? Al Safa ලෝන්ජ් එක රිසර්ව් කරන්නේ ෆස්ට් ක්ලාස් පැසෙන්ජර්ස්ලට. එතකොට දෙවෙනි එක තමයි Al Murjan බිස්නස් ලෝන්ජ් එක. ඒ Al Murjan බිස්නස් ලෝන්ජ් කියලා දෙකක් තියෙනවා. එකක් තියෙන්නේ සවුත් එකල, අනිත් එක තියෙන්නේ ගාඩන් එකේ. හරිද? සවුත් වල තියෙන Al Murjan business lounge එකට mainly යන්නේ business class first class අයරකට business class passengers ලා Al Murjan business lounge එකට south වල තියෙන. හරිද? ඊට පස්සේ Al Murjan business lounge එක garden එකේ තියෙන එක මම ඒ ෆොටෝ එකක් දාන්නම් මේ වල පුළුවන් වුණොත් මම දාන්නම්. ඒක මේ nature base කරලා තමයි හදලා තියෙන්නේ. calm environment එකක nature base කරලා තමයි ඒ launch එක හදලා තියෙන්නේ. තුන්වෙනි launch එකත් හරියි. ඊට පස්සේ හතරවෙනි එක platinum launch එක. ඒ වගේ platinum, gold, silver කියලා launches තව තුනක් තියෙනවා. platinum launch එකට යන්නේ ඒ කියන්නේ platinum launch එක eligible වෙන්නේ privilege club members ලා ඉන්නවනේ. privilege club members ලගේ platinum passengers ලට තමයි platinum launch එක. ඒ වගේ privilege club members ලගේ gold passengers ලට gold launch එක යනවා. silver members ලට silver launch එක යනවා. ඒ වගේ privilege club members ලගේ ඒ ಜಾති තුනට platinum, gold, silver යට ඒ තුන launches තුන යනවා. එතකොට හයක් launches හරි. හත්වෙනි launch එක arrival launch කියලා තියෙනවා. arrival launches දෙකක් තියෙනවා. එයා side එකේ land side එකේ. airport එකක ඔයාලා දන්නවා ඇති එයා side එක land side එක කියලා. කියන්නේ එයා side එකට හැමෝටම යන්න බෑ. land side එක ගැන හැමෝටම ඉන්න පුළුවන් පැත්ත. එතකොට ඒකේ launches දෙකක් තියෙනවා. ඒකේ තියෙනවා මේ first and business class arrival launches කියලා දෙකක් ඒ දෙපැත්තේ. ඒක eligible වෙන්නේ premium passengers ලා Doha World premium passengers ලාට තමයි ඒ launch එක යන්නේ. ඊට පස්සේ තව තියෙනවා Al Maha launches කියලා. ඒකේ අර purchase වලට available කියලා කියනවා. ඊට පස්සේ දැන් F&B team members ලා මොකද කරන්නේ? F&B team members ලා කරන්නේ මෙන්න මේ launches වල work කරනවා. එතකොට යාලට එක duty එකක් කියලා නෑ. ඒ කියන්නේ දැන් අපි හිතමු launch එකක තියෙනවානේ serving තියෙනවා, reception එකේ එතන කට්ටියක් ඉන්නවා. ඒ කියන්නේ එයාලා හොයන්න ඕනේ මේ සාමාන්‍ය නාය නෙමෙයි සාමාන්‍ය customers ලාට නෙමෙයි serve කරන්නේ. business class එහෙම first class යාලටනේ. ඒතර යාලව හොයන්න ඕනේ, යාලව contact කරගන්න. ඒ ගොඩාක් රාජකාරී දෙනවා. මම හරියට මලගේ duty එක roles and responsibilities කියන්න දන්නේ නැහැ. කොහමද යාලව job rotate කරනවලු.
ජොබ් රොටේට් කරද්දී හැමදේම කරන්න ඕන. සර්වින් කරන එක දවසක් සර්වින් නම් ඔහොම අර රෝල්ස් ඔක්කොම එයාලා කරන්න ඕනෙලු. ඒතට එයාලා grade 2 හරි 3 හරි 2ත් ගන්න 3ත් ගන්න මං හිතන්නේ. එතකොට සැලරි එකත් එයාලගේ වැඩි. එයාලා අඳින යුනිෆෝම් එක මම ඔයාලා දැකලා ඇති මේ කැබින් ක්‍රූම අය ස්කාර්ෆ් එක නැතුව තමයි යුනිෆෝම් එක මම එක ෆොටෝ එකක් කමලා දාන්න. එයාලා කැබින් ක්‍රූලා අඳින යුනිෆෝම් එකම වගේම තමයි අඳින්නේ. එතන ඉන්න අය හරියම ලස්සනයි. ඇත්තටම එයාලා ඒ කියන්නේ FNB ටීම් මෙම්බර්ස්ලට ගන්න අය මම දන්නේ ලංකාවේ වුණත් දැකලා තියෙනවා අඩුයි. මේ ගොඩාක් වෙලාට අර ඇරබික් අය ඉන්නවා, තායිලන්ඩ් පිලිපීන් අය ඉන්නවා. අනිත් අය වෙන හොයන්න බෑ අතර මුණ දෙක අර ඔක්කොම එක වගේ. ඒතරම හරියම ලස්සනයි ඒකේ වර්ක් කරන අය. හරි නීට් එක හරිය ලස්සනයි යාලා කොහොම හරි. මේ ඊට පස්සේ අනිත් ඒ තමයි එයාලට කස්ටමර්ස්ලා දෙන ටිප්ස් ඇක්සෙප්ටබල් කියලා මම අහලා තියෙනවා. ටිප්ස් ගන්න පුළුවන් එයාලට. මම ඩිෆරන්සස් ටික අනිත් ටොපික් එකට යද්දි කියන්න. ඔය ටික තමයි FNB ටීම් මෙම්බර් ගැන කියන්න තියෙන්නේ. කියන්නේ එයාලා වෙනම කට්ටියක්. එතකොට අර ගොඩාක් ඇප්ලයි කරන අනිත් දේ තමයි FNB food and beverage service assistant කියලා කියන්නේ. ඒක ඇත්තටම grade 1. grade 1 කියන්නේ ඉස්සර grade 1 කාවත් අරගෙන නැහැලු කටායාවේස් එකකින්. ඇත්තටම grade 1 එකට දෙන සැලරි එක කටාරවල ලේබර් කෙනෙක්වත් එළිය ගන්න සැලරි එකක් නෙමෙයි. ඒ කියන්නේ එළිය සාමාන්‍ය පුද්ගලයෝ ඉන්නවනේ පොඩි රස්සාවල් කරන අයත් ඉන්නවා. ලොකු අයත් පොඩිම දේ ගැන හිතන්නකෝ. පොඩිම එක ගන්න එකට නතරට වඩා භාගයක් විතර තමයි සැලරි එක grade 1 ගන්න. ඉස්සර grade 1 කාවත් අරගෙන නැහැ කියලා කිව්වා. දැන් grade 1 ගන්නවා. ඒ කියන්නේ ඉල්ලුමක් තියෙන නිසා වෙන්නේ නැතිව ගන්නවා නැත්තේ. ඒතර grade 1 ගන්න එක සැලරි එක මාරම අඩුයි. එතකොට FNB සර්විස් ඇසිස්ටන්ට් කියන අය ආවම කරන්නේ එයාලව දාන්නේ කටායමසගේ මම අර පළවෙනි වීඩියෝ එකේ කොහෙද කියන්නේ ඔයාලා දැක්කද කැෆේස් ලස්සන පොඩි කැෆේස් තියෙනවා ගොඩාරියක් තියෙනවා. එයාපෝට් එකේ හැම තැනම වගේ කැෆේස් තියෙනවා පොඩි ඒවා. ඒතර ඒ ගන්න ළමයිව ගන්නේ ඒ කියන්නේ කැෆේස් වල වර්ක් කරන්න. ඒතර කැෆේස් වල එක වැඩක් කියලා නැහැ. ඒ කියන්නේ දැන් කැෆේස් වලට ගන්නවා තව බැරිස්ටා කියලා අයව. බැරිස්ටා grade 2ත් ඉන්නවා grade 3ත් ඉන්නවා. එතකොට සමහර එන බැරිස්ලාට මේ ඇත්තටම බැරිස්ටා කියන එක කරන්න නැහැ. කියන්නේ එයාලා දන්නේ නැහැ සමහරු කරන්න. එතකොට අර එන FNB food service assistant ලා ඒ දේත් කරන්න ඕනේ. ඒ කියන්නේ එයාලා කොෆි හදන්නත් ඕනේ, එයාලා ටේබල් ක්ලීන් කරන්නත් ඕනේ. තව මොනවද කියලා කරන්නේ හොඳ. වතුර අරව මේවා එයාලා කැරි කරන්න ඕනේ. කොමාරි නැත්te ක්ලීන් කරන්න නැහැ. හැබැයි එකක් තියෙනවත් දන්නේ නැහැ සමහර වෙලාවට මේ ඔය අපි ට්‍රේනින් වලට එහෙම යද්දී ඒ කටායවස් ටවර්ස් තියෙනවානේ. ටවර් 3 එකට තමයි අපි යන්නේ. ටවර්ස් වලත් වර්ක් කරනවා. ඒ ටවර්ස් වල ඉන්නේ වැඩ කරන කියන්නේ අපේ ස්ටාෆ් එකට කැෆේ එකක් තියෙනවා. ඒක ඇතුලේ ඒ ළමයි ඒ සමහර වෙලාවට ක්ලීනින් ගැන ලොකු මම දන්නේ නැහැ ඒක ගැන හරියට. එයාලට තියනවා කියනවා දැන් කියන්නේ දවස් එකතු වෙන එක තියෙනනේ. එයාලා ඒක අරගෙන ගිහිල්ලා එළියෙන් තියන්න ඕනි කියලා මම අහලා තියෙනවා. ඒ කියන්නේ ඒක ඇද්දගෙන යන්න ඕනි ගිහිල්ලා ඒක එළියෙන් දාන්න ඕනි කියලා අහලා තියෙනවා. එතකොට ඒව කරන්න තියෙනවා. සමහර වෙලාවට දැන් ඔය ටවර්ස් වල වර්ක් කරනවා කියන අයට කොඳු රිදෙනවා කියලා කියනවා. ඒ කියන්නේ මං හිතන්නේ යාලට ඇති බර ගැන අර මොනවාද ඒකේ තියෙනනේ ලන්ච් එක අපි ගියාම අපිටත් කන්න පුළුවන් ලන්ච් එක. කියන්නේ හැමෝටම දෙන්නේ නැහැ. අපි පේ කරනවා නම් අපිට ගන්න පුළුවන්. ඒත් මම ඒවත් උස්සලා දාන්න එහෙම ඇති. ඒ කියන්නේ ඒ වගේ බරවසන් සමහර එයාපෝට් එකේ දැන් සමහර කැෆේස් වලට සෙනග ගොඩාරියක් යන ඒවා තියෙනවා. ඒ කියන්නේ අපේ ස්ටාෆ් එකත් එන ඒවා තියෙනවා. පිටු සෙනගත් එන ඒවා තියෙනවා. ඒ කියන්නේ බිසි ටර්මිනල් තියෙනවානේ. එයා ඒතරට හැම වෙලේම සෙනගෙන ඒවා තියෙනවා. සමහර තැන් තියෙනවා කැෆේස් අයියෝ බලු බල්ලෙක් යන්නේ නැහැ පැත්තට. එතකොට ඒ වගේ කැෆේ එකකට වැටෙන ළමෙක් නිකම්ම ඉන්න අයත් ඉන්න ගොඩක් වෙලාවට ගාඩන් එක හරිය එහෙම තියෙන කැෆේස් වලට ගොඩාක් සෙනගන්නේ නැහැ. අය ඇතරම අපි උනත් ලාස්ට් මොමන්ට් දුවන මිනිස්සුනේ. එතකොට අර උඩටම ගිහලා ලස්සන බලන්න තරම් වෙලාවක් නැහැ. නැති වෙලාවල් තියෙනනේ. ඒතර අර වෙලාව තියලා එන කෙනෙක් තමයි ඇවිදලා ලස්සන බලන්න පුළුවන්. ඒ වගේ කෙනෙක් තමයි ගාඩන් එකට ගිහිල්ලා මොන හරි බයි කරනවා නම් කරන්නේ.
එතකොට ඒ වගේ තැන්වල සමහර වෙලාවට බිසි නැති ඒරියා එකක නම් වැටෙන්නේ ළමයාව එහෙම ඉන්න පුළුවන්. හැබැයි බිසි ඒරියා එකකට වටුනොත් ෆුල් ටයිම් අර ඔක්කොම කරන්න ඕනේ ජොබ් රෝල් එක ඔක්කොම කරන්න ඕනේ. ඒ කියන්නේ හැමදේම තියෙන එකක් කියලා බෑ. බැරිස්ටා කියලා නෙමෙයි. දැන් බැරිස්ටානේ එක්කෙනා ලොකු සැලරි එකක් ගන්න. ලොකු කියන්නේ grade 2 හරි grade 3 හරි આવොත් එයා ලොකු සැලරි එකක් ගන්න. සමහරකට බැරිස්ටාටත් අර ඔක්කොම වැඩ කරන්න වෙනවා. ඒ කියන්නේ එයාටත් කැෂියරින් කරන්න වෙනවා. එයාටත් ෆුඩ් ට්‍රොලි වල අදින්න වෙනවා. ඊට පස්සේ වතුරයි අර ඩ්‍රින්ක්ස් ಜಾති ෆිල් කරන්නත් වෙනවා. ඒ හැම රෝල් එකම කරන්න. හැබැයි එයා සැලරි එක වැඩි. අරයාගේ සැලරි එක අඩුයි. හැබැයි එයා ඔක්කොම කරන්නත් ඕනේ. ඕවා තමයි. අනිත් එක තමයි ටිප්ස් ඇක්සෙප්ටබල් නැහැ. ඒ ටිප්ස් හරි ඉස්සත් කාට හරි හම්බෙලා නම් එයාලා ටිප් බොක්ස් කියලා එකක් තියෙනවා. එයාලා ඒක දාන්න ඕනේ ටිප් බොක්ස් එකට. කිසිම දෙයක් ගන්න බෑ. කවුරු හරි gift එකක් දුන්නොත් gift එකත් accept කරන්න බෑ කිසිම දෙයක්. එයාපෝට් එකට ඇතුළට කිසිම දෙයක් cash ගේන්න බෑ ඔයාලට. ඒ වගේ දේවල් තමයි වෙනස්කම් වලට මේන්ලි තියෙන්නේ. ඉතින් දැන් ඔය වගේ දේවල් අතරේ අපි ජොබ් රෝල් එකට අමතක කරමුකෝ. දැන් ගොඩක් අය හිතනානේ කමක් නැහැ ග්‍රේඩ් එක ගැන හිතන්න ඕනේ. අපි යන්නේ කටායාවේස්නේ. මට ගිහිල්ලා පුළුවන්නේ ප්‍රොමෝෂන් එකක් ගන්න නැත්තම් මට ගිහින් පුළුවන්නේ සර්වයිව් වෙන්න එහෙම කියලා හිතනවා. අනිත් එක දැන් අපි හිතමුකෝ සැලරි එක ලෝ වුණත් ඒ කියන්නේ එහෙදී බලද්දි සැලරි එක ලෝ වුණාට ඔයාලගේ එක දෙයක් තියෙනනේ අපි ඔක්කොගෙම කියන්නේ මුලින්ම බලන්නේ රුපියල් වලට කන්වර්ට් කරලා මේක කීයද කියලා බලනවා. එතකොට රුපියල් වලට කන්වර්ට් කරාම ලංකාවේ එක්කෙනෙක් සාමාන්‍යයෙන් අවුරුද්දක් දෙකක් තුනක් අනේ මන්ද ගියත් ඒක අරගන්න බලන්න කියලා. එහෙම පුළුවන් කියලා හිතන ගානක් වුණ ගමන් යනවා. එහෙම ඉතින් ලංකාවට ඇවිල්ලා ඔයාලා ඒක අරගෙන ලංකාවේ ජීවත් වෙන්නේ නෑනේ. ඒක අරන් අපි ජීවත් වෙන්නේ බෑ. සහර අපි රටකට යන්නේ අපේ වැඩ ටිකක් තියෙනවනේ අපේ ඔළුවේ මේක කරන්න. නැත්නම් අපි ලංකාවේ අම්මලත් එක්ක අපි හුරතල් වෙවි ඉන්නවේ නෑ. අපි ඒ ඔක්කොම අතහැරලා යන්නේ අපි ගේමක් ගහන්න බෑ. එතකොට අර ගේමක් ගහගන්න බැරි වෙච්ච ගමන් ඔක්කොම ඩවුන් වෙනවා. ඒ නිසා තමයි ඔය ජොබ් එකේ ගොඩක් අය දැකලා තිනවා. ඒ කියන්නේ අපි දැන් ඇකොමොඩේෂන් එකට ආව ගමනොත් ගොඩක් අය කියන්නේ මෙන්න මෙහෙම ග්‍රේඩ් තියෙනවා. ඒ ග්‍රේඩ් වලට ආව ගමන් මෙන්න මේ ළමයි යනවා කියලා. ඒතර ග්‍රේඩ් 1 2 කියන අය ගොඩාක් දුරට ගොඩාක් අය යනවා. ඊට අමතරව ප්‍රොමෝෂන් එකක් ගන්න එක අමාරුක තමයි ගොඩක් අයට තියෙන්නේ. ඒ කියන්නේ එයාලා කියනවා මාස 8කට පස්සේ ඔයාලට ඇප්ලයි කරන්න පුළුවන් ඔයාලගේ ඩිපාර්ට්මන්ට් චේන්ජ් කරන්න පුළුවන් කියලා. ඒත් ඒක වෙන දෙයක් නෙවෙයි. ඇතුළේ එක කතා කරලා බැලුවම කියන්නේ වෙන දෙයක් නෙවෙයි කියලා මට කියන්න බෑ. වෙනවත් ඇති. නමුත් ගොඩාක් ඉම්පොසිබල්. මොකද ට්‍රේන් කරලා අත්තරම ඉතින් නිකන් හිතන්නකෝ ඔයාලගේ බොස් ඔයාලා ට්‍රේන් කරලා වෙන කම්පැනි එකකට දෙන්න කැමති නෑනේ. එයාලා කැමති ඔයා ඉන්නවනේ. මොකද ඔයා ඉම්ප්‍රූව් වෙලා ඔයා දැන් අවුරුද්දක් දෙකක් ඇද්දා හොඳට ඉම්ප්‍රූව් වෙලා ඉතින් ඔයා වෙන කම්පැනි එකකට දෙන්න කැමති නැහැ. එහෙමයි ඇතුලේ වේකන්සි ගොඩක් දාන්නේ නැහැ. කටායාවේස් එකක් තියෙනවා. මේ ගොඩක් කරන්නේ එක්ස්ටර්නල් හයර්. එක්ස්ටර්නල් හයර් කරද්දී ඇතුලේ ඉන්න අයට chance එක දෙනවට වඩා එයාලා මේන්ලි ફોකස් කරන්නේ එළියෙන් කොහොමද අපි ගන්න එළියෙන්. ඒක නිසා තමයි ගොඩක් වෙලාට වේකන්සිස් ගොඩාක් අවైలබල් නේ. එහෙම වෙන්නේ ඒක නිසා. අනිත් එක ඔයාලා දන්නේ මේක විතරක් වුණාට තව ගොඩාක් තියෙනවා පොසිෂන්. තව ගොඩාක් ස්ටාෆ් එකක් ඉන්නවා. තව ඔෆිස් එකේද ගොඩාක් ස්ටාෆ් ඉන්නවා. සෝ ඒව ගැනත් ફોකස් කරන්න මේවට ફોකස් කරනවට වඩා. ඒක නිසා මම අර මේක ඉංග්‍රීසි වලින් කරනටත් වඩා මම මේක සිංහලෙන් ફોකස් කරේ. මේ මොකද මගේ කියන අයට මේක කියන්න ඕනේ වුණා. ඒ කියන්නේ සිංහල අයට ඒ කියන්නේ අර වොයිස් එකෙත් කියන විදිහට මේ ලංකාවේ කෙනෙක්ගෙන් මේ විස්තර ටික ගන්න තිබ්බේ නැහැ ඇත්තටම. මේ කියන ඔක්කොම විස්තර ටික. ඒක නිසා මේ මං හිතුවා ඔක්කොටම මේක මාර ප්‍රයෝජනවත් වෙයි කියලා මේ වීඩියෝ එක. මේ මොකද ගොඩාක් දේවල් දන්නේ නැති දේවල් මම ඇස් දෙකට දැක්ක දේවල් තමයි මේ ෂෙයා කරගන්නේ. ඒක නිසා අර මේ දේවල් දැනගෙන ඕකේ නම් මම ඒක හැමතිස්සෙම කියන්නේ. ඒ කියන්නේ F&B සයිඩ් එකට උනත් ආස ළමයි ඉන්නවනේ. ඒ පැත්තෙම කියන්නේ මට මෙච්චරක් එක්ස්පීරියන්ස් තියෙනවා. මම ආසයි මේකත් තව දුරට ඒ කියන්නේ ඇත්තටම කම්පැනි එකේ නම හොඳයි කොහේ හරි කියම ඕන තරක පිළිගන්නවා. දැන් ඔයාලා මේ ජොබ් එක නම් කරලා තියෙන්නේ මේකට මේ කම්පැනි එකේ නම එකතු වුණාම ඔයාලගේ එක්ස්පීරියන්ස් එක තවත් වැඩි වෙනවා. හැබැයි කොහෙවත් නැති එකක් කරලා ඇවිල්ලා මේක ප්ලග් වෙච්ච ගමන් ඔයාලා හිතුවර කම්පැනි එකේ නම ලොකුයි කියලා. ඒක ඔයාලට අදාළ වෙන්නේ නැහැ.
හම්බ කරගෙනත් නැහැ අන්තිමට අදාළ දෙයක් කරලත් නැහැ මුකුත් නැහැ අර කම්පැනි එකේ නමට ඇවිල්ලා. එහෙම එන්න එපා. කැමති අය ආස අය තමන්ට මේකේ grow එකක් ගන්න පුළුවන් කියලා හිතනවා. නැත්නම් මේකෙන් පස්සේ apply කරන එකට මට මේක වැදගත් වෙයි කියලා හිතන අය අනිවාර්යෙන් apply කරලා ඇවිල්ලා ආදරෙන් ආසාවෙන් job එක කරන්න කම්පැනි එකට ආදරය වෙන්න. එතකොට අපිටත් හරියනවා කියලා කියන අපි වැඩ කරන තැනට. මොකද අපි ඒ සල්ලි වලින් තමයි අපි කන්නේ වඳින්නේ. ඒකට ආදරය කරන්න. ඒ ආදරය අය එන්න. ආදරය අය ඒක ආදරෙන් කරන්න. ඔයාලගේ future එක ඔයාලා build කරගන්න. ඉතින් ඔය ටික තමයි අද මට share කරගන්න තියෙන්නේ. ඉතින් ඔයාලා හිතනවා නම් වීඩියෝ එක වැදගත් වුණා කියලා ඔයාලා කමෙන්ට් එකක් දාලා කියන්න මොකද ඔයාලට හිතෙන්නේ කියලා. මොන හරි අමතර ප්‍රශ්නයක් තියෙනවා නම් ඒත් දාන්න. subscribe කරේ නැත්නම් subscribe කරන්න මතක් කරලා එහෙනම් අදට මං ගිහිල්ලා එන්නම් ඉක්මනටම ඊළඟ වීඩියෝ එකත් අරන් එන්නම්. එහෙනම් thanks for watching. Bye bye.